යාපනයේ කැම්පස් එකට සිලෙක්ට් වුණ නංගිලා මල්ලියට කැම්පස් එකට එන්න කලින් ඇතිවෙන ප්‍රශ්න තියෙනවානේ. ඉතින් ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න තමයි මේ වීඩියෝ එක අරගෙන ආවේ. මම මුලින්ම කියලේනම් මම මොනවා ගැනද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. ඔයාලට ඊට අමතරව මොනවා ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න මම රිප්ලයි කරන්නම්. මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා ප්‍රවාහනය ගැන. යාපනයේ කැම්පස් එක අපිට මුලින්ම මතක් වෙන්නේ ගොඩක් දුරයි කියන එකනේ. ඉතින් ප්‍රවාහන පාසුකම් කොහොමද තියෙන්නේ කියලා. ඊට පස්සේ දේශගුණය ගැන අව්වයිද ගොඩාක් රස්නේද එතකොට වහින්නේ නැද්ද ඒ වගේ දේවල්. ඊට පස්සේ යාපනයේ කෑම කන්න පුළුවන්ද කියන එක ගැන. ඊට පස්සේ යාපනයේ වතුර බොන්න පුළුවන්ද කියන එක ගැන. ඊට පස්සේ යාපනයේ ගොඩක් ඉන්නේ දෙමළ ජනතාවනේ. එතකොට එයාලත් එක්ක ඉන්නකොට ඉන්න අමාරුයිද ඒ වගේ දේවල්. ඊට පස්සේ කැම්පස් එකේ ඇකඩමික් ස්ට්‍රෙස් එක කට්ටිය කියනවා වගේ ඇත්තටම වැඩිද කියන එක. ඊට පස්සේ හොස්ටල් දෙනවද? එතකොට බෝඩින් හොයාගන්න පුළුවන්ද? ඊට පස්සේ කැම්පස් එක ආවට අපිට ඇවිදින්න ඕනේ නම් ඇවිදින්න තැන් තියනවද? අන්තිමට කැම්පස් යන ගමන් අමතර ආදායමක් උපයන්න කැමති කෙනෙක්ට නම් පාර්ට් ටයිම් කරන්න ජොබ් තියනවාද කියන එක ගැන. ඉතින් මම ඊට කලින් කියන්න ඕනේ යාපනයේ කැම්පස් එකේ කොටසක් තියෙනවානේ කිලිනොච්චියේ. එතකොට කිලිනොච්චියේ තමයි තියෙන්නේ ඉංජිනේරින් ෆැකල්ටි එකයි, ටෙක්නොලොජි ෆැකල්ටි එකයි, ඇග්‍රිකල්චර් ෆැකල්ටි එකයි. එතකොට මම ඇත්තටම කිලිනොච්චියේ වෙන්නේ කොහොමද කියලා නම් දන්නේ නැහැ මේ දේවල්. මම දන්නේ යාපනයේ කැම්පස් එකේ තියෙන ෆැකල්ටි ගැන. යාපනයේ කැම්පස් එකේ තියෙනවා මෙඩිකල් ෆැකල්ටි එක, ඇලයිඩ් හෙල්ත් සයන්ස් ෆැකල්ටි එක, සයන්ස් ෆැකල්ටි එක, මැනේජ්මන්ට් ෆැකල්ටි එක, කොමර්ස්, ඊට පස්සේ ආර්ට් ෆැකල්ටි එක, ලෝ, ඔය ටික තමයි යාපනයේ කැම්පස් එකේ යාපනයේ තියෙන්නේ. මම මුලින්ම ප්‍රවාහන පාසුකම් ගැන කතා කරලා ඉන්නම්. අපිට මුලින්ම යාපනයේ කැම්පස් සිලෙක්ට් වුණාම තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි දුර වැඩි එක. ඇත්තටම ඉතින් දුර වැඩි තමයිනේ. කොළඹ ඉඳන් තියෙනවා යාපනයට කිලෝමීටර් 380ක් විතර මම හිතන්නේ තියෙනවා. හැබැයි ලංකාවේ විවිධ ප්‍රදේශවලින් පටන් අරගෙන යාපනයට යන බස් ගොඩක් තියෙනවා. එතකොට ඔයාලගේ ආසන්නතම නගරයෙන් පටන් ගන්න නැති වුණත් ගොඩක් වෙලාවට ඒ බස් ඔයාලගේ ආසන්නතම නගරය හරහා යනවා. එතකොට ඔයාලට ඒ බස් එකක නැගිලා යාපනයට එන්න පුළුවන්. එහෙම තියෙන බස් තමයි කොළඹ ඉඳන් තියෙනවා, නුවරින් තියෙනවා, බදුල්ලෙන් තියෙනවා, කතරගම, හම්බන්තොට, වලස්මුල්ල, තංගල්ල, මොනරාගල, කල්මුනේ, අක්කරේපත්තු, ත්‍රිකුණාමලය ඒ වගේ මට හොයාගන්න පුළුවන් වුණේ එච්චරයි. ඒ වගේ බස් ගොඩක් තියෙනවා. ඉතින් ඔයාලා පොඩක් හොයලා බලුවාම ඔයාලට හොයාගන්න පුළුවන් ඔයාලගේ ආසන්නතම නගරය හරහා යන බස් එක මොකක්ද කියන එක ගැන. එතකොට මම ගම්පහ දිස්ත්‍රික්කයේ ඉඳන් මම හොඳටම දන්නේ මෙහි ඉඳන් කොහොමද යන්න තියෙන්නේ කියන එක ගැන. කොළඹ ගම්පහ කුරුණෑගල අවට ඉන්න කෙනෙක් නම් ලේසියෙන් යන්න පුළුවන් ට්‍රේන් එකේ. දවසකට ට්‍රේන් තියෙනවා 3ක් විතර. යාල්දේවි එක තියෙනවා, ඉන්ටර්සිටි එක තියෙනවා, නයිට් මේල් එක තියෙනවා. මේ දවස් නම් මොකක් හරි හේතුවක් හින්දා යාල්දේවි කියන්නේ දවසක් කියලා දවසක්. එහෙම වුණත් අනිවාර්යයෙන්ම දවසට ට්‍රේන් දෙකක් තියෙනවා. ඔයාලට ට්‍රේන් එකේ 3rd class යන්න පුළුවන්. එහෙම නැත්නම් 2nd class, 1st class බුක් කරලා යන්නත් පුළුවන්. ඔයාලට ට්‍රේන් එක බුක් කරලා යන්න කැමති කෙනෙක් නම් මෙන්න මේ වෙබ්සයිට් එකෙන් ඔයාලට ට්‍රේන් එක බුක් කරලා යන්න පුළුවන්. ඊට පස්සේ කොළඹ ඉඳන් කොළඹ ජෆ්නා බස් රූට් දෙකක යනවා. 15 රූට් එකයි 84 රූට් එකයි කියලා. 15 රූට් එක යන්නේ කොළඹ නිට්ටඹුව, වරකපොළ, කුරුණෑගල ඒ හරහා. පස්සේ 84 රූට් එක යන්නේ කොළඹ මීගමුව, හලාවත, පුත්තලම ඒ හරහා. එතකොට ඔයාලා ඒ යවට කෙනෙක් නම් ඒ විදිහට බස් රූට් දෙක තෝරගෙන යන්න ඕනේ. ඊළඟට මම කතා කරන්නේ දේශගුණය ගැන. අපි පොඩි කාලේ ඉඳන් අහලා තිනවනේ යාපනය කියලා කියන්නේ ගොඩක් රස්නේ කියලා. ඉතින් ඇත්තටම රස්නේ නැත්තේ නෑ. රස්නේ තමයි. ඔයා පොඩි කාලේ ඉඳන් ජීවත් වුණේ නුවර, බදුල්ල, නුවරඑළිය වගේ පැත්තක නම් ඔයාට ඇත්තටම මුල් කාලේ පුරුදු වෙන්න ටිකක් අමාරු වෙයි. හැබැයි මං හිතන්නේ නෑ අනිත් පැතිවල අයට ලොකු අමාරුවක් වෙයි කියලා. එහෙම අපේ පැත්තත් එක බැලුවාම ලොකු රස්නේ වෙනසක් නෑ. මට සමහර දවස්වලට යාපනයෙන් ඉඳන් ගෙදර ආවම හිතලා තියෙනවා ගෙදර ඊට වඩා රස්නේ කියලා. ඒක හින්දා රස්නේ ගැන නම් ඇත්තටම ලොකුවට හිතන්න දෙයක් නෙමෙයි. යාපනයේ ගොඩක් වෙලාවට හුළඟ තියෙනවා. මං හිතන්නේ ඒක හින්දා වෙන්නේ නැති රස්නේ පොඩ්ඩක් අඩු වෙන්නේ. ඉතින් රස්නේ ගැන නම් ඇත්තටම ලොකුවට හිතන්න ඕනේ නැහැ. ඊළඟට වැස්ස ගැන කතා කරා
යාපනයට එක කාලෙකට තමයි වහින්නේ. ඒ කාලෙට එපා වෙනකම් වහිනවා. ඉතින් යාපනයේ ඉන්න කට්ටිය නම් යාපනයට වහිනවට වැඩිය කැමතිත් නෑ. පාරවල් එහෙම බ්ලොක් වෙනවා. යාපනයට එහෙම වැස්සේ නැහැ කියලා යාපනයේ වතුර නැති වෙන්නෙත් නෑ. ඇත්තටම මට හිතාගන්න බෑ. එච්චර පායලත් කොහමද වතුර තියෙන්නේ කියලා. මට ඒ ලින්ක් වල වතුර හින්දෙන්නෙත් නෑ. ඔයාලා යාපනයට ට්‍රිප් ගිහලා තියෙන අය නම් ඔයාලට හිතෙන්නේද ගොඩාක් මේ අවුවයි එහෙම කියලා. ඇත්තටම ඉතින් යාපනයේ අවුව හරිම සැරයි. අපි ඉතින් ගොඩක් වෙලාවට කැම්පස් ගියාට පස්සේ අවුවට වෙලා ඉන්නේ නැහැ. අපි ගොඩක් වෙලාවට ඉන්නේ ලෙක්චර් හෝල් එකක් ඇතුලේ, ලැබ් එකක් ඇතුලේ ඒ වගේනේ. එතකොට ඉතින් අපිට එහෙම අවුව වැඩිය කන්ටැක්ට් වෙන්නේ නැහැ. ඒකින්ද අවුව ගැන හිතන්න ඕනෙත් නැහැ. ඊළඟට මම කතා කරන්න යන්නේ යාපනයේ කෑම ගැන. ලංකාවේ විවිධ පැතිවල කට්ටිය කෑම උයන විදිහ වෙනස්නේ. ඒ වගේ තමයි යාපනයේ අයත් පොඩ්ඩක් අපිට වඩා වෙනස් විදිහට තමයි යාළුවා කුළුබඩු භාවිතා කරන්නේ කෑම උයනකොට. එයාලා සුදුරු කොත්තමල්ලි වගේ දේවල් වැඩිපුර පාවිච්චි කරනවා. අපේ රසට ඒක ගැලපෙන්නේ නැති වගේ එකක් තියෙනවා. ඒකින්ද ඔයාලට ගිය ගමන්ම ඒ කෑම කෑවහම පොඩ්ඩක් කෑම කන්න අමාරුයි වගේ එකක් තේරෙනවා. හැබැයි ඉතින් ඒකටත් ඔප්ෂන්ස් දැන් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ යාපනයේ ඉන්න සිංහල අය කරන කෑම බිස්නස් ගොඩක් තියෙනවා. කැම්පස් ළමයි කරන කෑම බිස්නස් උත් තියෙනවා. අපිට ඒ වයින් කෑම ඕඩර් කරලා ගන්න පුළුවන්. එයාලට වෙනම WhatsApp group තියෙනවා. ඔයාලා කැම්පස් එකට ආවට පස්සේ ඔයාලට ඒ group වල link හම්බෙයි. එතකොට ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලට කෑම එකක් ඕනි කියලා ඒකට ඕඩර් එක දාන එක. ඔයාලගේ බෝඩින් හරි හොස්ටල් එක හරි ළඟටම කෑම එක ගෙනල්ලා දෙනවා එයාලා. ඊළඟට මම කතා කරන්න යන්නේ යාපනයේ වතුර ගැන. යාපනයේ වතුර බොන්න බෑනේ. යාපනයේ වතුර වල තියෙන්නේ කිවුල් රසකුත් නෙමෙයි අර අනුරාධපුරේ වගේ. අමුතුම නිකන් ලුණු රහක් වගේ එකක් තමයි තියෙන්නේ. එතකොට ඒ වතුර බොන්න බෑ. හැබැයි ඔයාලට කැම්පස් එකෙන් නොමිලේම වතුර ගන්න පුළුවන්. කැම්පස් එකේ ෆිල්ටර් කරපු වතුර තියෙන තැන් තියෙනවා. එතකොට ඔයාලා ලීටර් 5 හරි 8 හරි වගේ බෝතලයක් අරගෙන ගිහිල්ලා ඒකට පුරව ගන්න පුළුවන්. ඒ ෆ්‍රී. එහෙම නැත්නම් ඔයාලට සල්ලි වැට ගන්න පුළුවන් වෝටර් බවුසර්ස් එනවා ඔයාලගේ බෝඩින් වලට හොස්ටල් වලට. එහෙම නැත්නම් කැම්පස් එක ආවට තැන් තැන් වල තියලා තියෙනවා මැෂින් වගේ එකට සල්ලි දැම්මම වතුර ඔටෝ පිරවෙනවා වගේ ඒවා. ඒ වගේ එකකිනුත් ඔයාලට වතුර ගන්න පුළුවන්. ලීටරයක් මට මතක හැටියට රුපියල් 5ක් හරි 8ක් හරි වගේ ගාණක් තමයි වෙන්නේ. ඊට පස්සේ ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි යාපනයේ බහුතරයක් ඉන්නේ දෙමළ ජනතාව. එතකොට කඩේකට ගිහලා බඩුවක් ඉල්ලන්නවත් පුළුවන් වේද වගේ ප්‍රශ්න අහනවා ගොඩක් අය. ඒකට කියන්න තියෙන්නේ ගොඩක් වෙලාවට කඩවල් වල ඉන්න දෙමළ අයට නම් සිංහල පුළුවන්. ඒක හින්දා එයාලත් එක්ක මුලින්ම පොඩ්ඩක් සිංහලෙන් කතා කරලා බලන්න. එයාලට සිංහල බෑ වගේ නම් ඔයාලට සරල ඉංග්‍රීසි භාවිතා කරන්න පුළුවන්. දැන් ඔයාලටත් වැඩි ඉංග්‍රීසි බෑ කියලා ඉංග්‍රීසියෙන් කතා කරන්න බෑනේ කියලා හිතන්න එපා. එයාලටත් හොඳට ඉංග්‍රීසි බෑනේ. ඉතින් ඔයාලා හොඳට සරල ඉංග්‍රීසියෙන් කතා කරලා බලන්න. හැබැයි ඔයාට ගොඩාක් හොඳට ඉංග්‍රීසි පුළුවන් වුණා කියලා එයාලත් එක්ක බර වචන දාලා හොඳ ඉංග්‍රීසියෙන් කතා කරන්න යන්න එපා. එතකොට ඒ මිනිස්සු අපහසුතාවයටපත් වෙනවානේ. ඒකින්ද ඔයා හොඳට ඉංග්‍රීසි දන්න කෙනෙක් වුණත් ඔයා දන්නේ නැති කෙනෙක් වුණත් ඔයා සරල ඉංග්‍රීසියෙන් කතා කරන්න. එහෙමත් බැරි වුණොත් එහෙම සංඥා භාෂාව භාවිතා කරන්න පුළුවන්. අපිත් ගොඩක් වෙලාවට සංඥා භාෂාවෙන් තමයි කතා කරන්නේ. ඊළඟට දෙමළ අයගෙන් ප්‍රශ්නයක් වෙයිද වගේ දේවල් අහනවනේ. ඒකට නම් කියන්න තියෙන්නේ එහෙම ප්‍රශ්නයක් නම් අපිට මෙච්චර කාලෙකට වෙලා නැහැ. ඕනම කමියුනිටි එකක හොඳ මිනිස්සු වගේම නරක මිනිස්සුත් ඉන්නවනේ. එතකොට ජාතියක් විදිහට ගත්තත් එහෙම තමයි. අපිට නම් යාපනයේදී ගොඩක් වෙලාවට හම්බෙලා තියෙන්නේ ගොඩක් හොඳ මිනිස්සුන්ව. අපිට සිංහල කියලා දැනත් ගොඩක් උදව් කරලා දෙන මිනිස්සු. අපි කඩේකට බඩු ගන්න ගියත්, පොලට බඩු ගන්න ගියත් අපිට අපි ගන්න දේට වඩා වැඩිපුර දෙයක් දෙන්න උත්සාහ කරන මිනිස්සු. ඒ වගේ අපිට ගොඩක් හම්බෙලා තියෙනවා. අපිට පොලට ගියාම සමහර ලාවට අපිට නිකම් බඩු දෙනවා සමහර අය. මේ අපි ඉගෙන ගන්න ළමයිනේ තාම කියලා. ඒ වගේ ඉතින් ඇත්තටම ගොඩක් හොඳ මිනිස්සු අපිට හම්බෙලා තියෙනවා යාපනයේදී. ඉතින් යාපනයට එන්න ඒ වගේ දෙයක් හින්දා නම් කොහෙත්ම බය වෙන්න ඕනේ නැහැ. අනිත් දේ තමයි ඔයා මිනිස්සෙක්ට දෙන විදිහට තමයි ඔයාටත් ඒ මිනිස්සගෙන් දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙන්නේ. ඒකින්ද ඔයා සුහදව සහයෝගී විදිහට හිටියොත් ඔයාටත් අනිත් පැත්තට ඒ වගේ දෙයක්ම බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඔයාලා යන්න දන්නේ එයාලගේ පැත්තටනේ. එතකොට ඔයාලා එයාලගේ පැත්තට ගිහිල්ලා එයාලත් එක්ක සුහදශීලීව ඉන්න බලන්න. එතකොට ඔයාලට අනිත් පැත්තට ඒ වගේ දෙයක්ම ලැබෙයි. ඊට පස්සේ කැම්පස් එක ගැන කතා කරත් එහෙම ගොඩක් අය කියනවා කැම්පස් එකේ ඇකඩමික් ස්ට්‍රෙස් එක සාපේක්ෂව වැඩි කියලා. මට ඒකට නම් කියන්න හිතාගන්න බෑ. මම සාපේක්ෂව මම අනිත් කැම්පස් වල ඩිග්‍රීස් කළා නෑනේ. මට සාපේක්ෂව කියන්න. කැම්පස් එකේ ඇකඩමික් ස්ට්‍රෙස් එක සාමාන්‍යයෙන් වැඩි තමයි. මට සාපේක්ෂව වැඩි කියලා කියන්න අමාරුයි ඒකට.
මම හිතන්නේ ඉතින් ඕනම කැම්පස් එකක අපිට ඩිග්‍රී එකක් ලේසියෙන් දෙන්නේ නැහනේ. අපි ඉතින් ඒකට ඇත්තටම මහන්සි වෙන්න ඕනේ. ඒකෙන්ද ඉතින් මහන්සි වෙලා වැඩ ටික කරගන්න කියලා තමයි කියන්න තියෙන්නේ. ඊළඟට හොස්ටල් දෙනවද කියන එක ගත්තොතින් සයන්ස් ෆැකල්ටි එකේ විතරක් ෆස්ට් ඉයර් එකේ විතරයි හොස්ටල් දෙන්නේ. අනිත් හැම ෆැකල්ටි එකේම ෆස්ට් ඉයර් එකේ ෆයිනල් ඉයර් එකේ දෙකේම හොස්ටල් දෙනවා. එතකොට ඒ අතරතුර කාලයේදී ඔයාලා බෝඩින් හොයාගන්න ඕනේ. මේ වෙනකොට යාපනයේ ගොඩක් අලුතෙනුත් බෝඩින් හදන ගමන් ඉන්නේ. මමත් යාපනයට යන්න කලින් හිතාගෙන හිටියේ බෝඩින් අර අපි හිතන විදිහේ බෝඩින් හොයාගන්න අපිට අමාරු වෙයි කියලා. ඒකට මම දැන් ඉන්නෙත් හොඳ බෝඩින් එකක. මගේ යාළුවෝ ඉන්නෙත් හොඳ බෝඩින් වල. ඉතින් ඇත්තටම යාපනයේ හොඳ බෝඩින් තියෙනවා. දැනටත් ගොඩක් බෝඩින් හදන ගමන් ඉන්නේ කැම්පස් එකට. ඉතින් බෝඩින් හොයාගන්න අමාරු වෙන්නේ නැහැ ගෑනු ළමයින්ට නම්. පිරිමි ළමයින්ට පොඩ්ඩක් බෝඩින් හොයාගන්න අමාරුයි කියලා කියනවා. මොකද ඕනර්ස්ලා ගොඩක් පිරිමි ළමයින්ට බෝඩින් දෙන්න කැමති නෑ වගේ එකක් තියෙනවා. අර එයාලා හරියට පාවිච්චි කරන්නේ නැහැ කියලා. ඊට පස්සේ කැම්පස් එක ආවට ඔයාලා ඇවිදින්න කැමති අය නම් ඇවිදින්න තැන් තියෙනවා කියන එක. යාපනයේ ආවට ගොඩාක් තැන් තියෙනවා ඇවිදින්න. ගොඩක් කෝවිලුත් තියෙනවානේ. ඔයාලට කෝවිල් යන්නත් පුළුවන්. ඊට පස්සේ යාපනයේ ආවට ගොඩාක් දූපත් තියෙනවා. ඒතකොට දූපත් වලට යන්නත් පුළුවන්. ඉතින් යාපනයේ ඉන්න කාලය ඇතුළත ඔයාලා යාපනයේ යන්න තියෙන තැන්වලින් භාගයකටවත් ගිහිල්ලා ඒවා බලලා එන්න බලන්න ඉතින්. නැත්තම් ඔයාලට කැම්පස් ජීවිතයෙන් පස්සේ මතක් කරන දේවලුත් නැතු වෙනවනේ. ඊට පස්සේ පාර්ට් ටයිම් කරන්න පුළුවන්ද කියලා අහනවනේ සමහර අය. දැනටත් යාපනයේ කැම්පස් ඉන්න ගොඩක් ළමයි පාර්ට් ටයිම් කරනවා අමතර ආදායමක් හොයන්න. අර මම මුලින් කනේ කැම් බිස්නස් කරනවා කියලා කැම්පස් ළමයි. එතකොට ඔයාලටත් ඕන කැම් බිස්නස් එක පටන් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් දැනට තියෙන කැම් බිස්නස් එකකට එතන වැඩ කරන්න යන්නත් පුළුවන්. ඊට අමතරව යාපනයේ තියෙන කඩවලටත් ගොඩක් අය යනවා පාර්ට් ටයිම් කරන්න කියලා. එතකොට ඒ වගේ කඩවල දවසේ පඩියට වැඩ කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට එක දිගට නැතුව ඔයාලට සල්ලි හදිස්සියක් තියෙනවා නම් ඔයාලට අද ගිහිල්ලා වැඩ කරලා අද ගාන විතරක් අරගෙන එහෙම එන්නත් පුළුවන්. ඒ වගේ තැන් ඉතින් යාපනයේ තියෙනවා. ඉතින් මට අන්තිමට කියන්න ඕනේ ඔයාලා යාපනයට දැන් එන්න අකමැත්තෙන් ඉන්න කෙනෙක් නම් දැන් ඔයාලට කොහොමද යාපනයේ සිලෙක්ට් වෙලා ඉවරයිනේ. එතකොට ඔයාලා දැන් කොහොමද යාපනයට යන්න වෙනව ඔයාලට වෙන බෝට්ටුවක් ආවේ නැත්තම්. ඒකින්ද ඔයාලා යන තැනට අකමැත්තෙන් යන්නේ නැතුව කැමැත්තෙන් යන්න බලන්න. ඔයාලා යන තැනකට අකමැත්තෙන් ගියොත් ඔයාලට කොහොමත් ඒ තැන සතුටින් ඉන්න හම්බෙන්නේ නැහැ. ඒකින්ද ඔයාලා පටන් ගන්නකොටම සතුටින් පටන් ගන්න. ඉතින් ඕනම තැනක කැමති දේවල් සහ අකමැති දේවල් තියෙනවානේ අපි. ඉතින් ඔයාලා අකමැති දේවල් ගැන හිතේ තින්නේ නැතුව අපෝ මට නම් මෙහෙ ඉන්න බෑ කියලා හිතේ තින්නේ නැතුව ඔයාලා කැමති දේවල් විතරක් අරගෙන සතුටින් ඉන්න කාලේ ඉන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ. මොකද කැම්පස් ජීවිතය කියලා කියන්නේ ඔයාලගේ ජීවිතේ ලස්සනම කාලෙනේ. එතකොට ඔයාලට දවසක ආපස්සට ඇවිල්ලා බලනකොට ලස්සන මතක ටිකක් විතරක් ඉතුරු කරගන්න බලන්න. ඔයාලා දුකින් හිටපු කාල ගැන ඒවා විතරක් ඔයාලට මතක විදිහට තිබුණොත් එහෙම වැඩක් නැහැනේ. ඒකින්ද හැමතිස්සෙම සතුටින් ඉන්න බලන්න. දුකින් ඉන්න හේතුවක් ආවොත් එහෙම ඒක අමතක කරලා දාන්න හරි කොහොමයි සතුටින් ඉන්න බලන්න. ඉතින් යාපනය කියලා කියන්නේ පොසිටිව් විදිහට හිතන කෙනෙක්ට නම් ඇත්තටම හොඳ පැත්තක් ඉන්න. ඔයාලා ඉතින් හැමතිස්සෙම නෙගටිව් විදිහට නම් හිතන්නේ කරන්න දෙයක් නැහැ ඉතින් ඒකට. ඉතින් ඒව ගැන තමයි මම කතා කරන්නේ. ඔයාලට මීට අමතරව මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මම ඒකට රිප්ලයි කරන්න. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. මගේ channel එක subscribe කරන්න.